මිරිහාන පොලිසිය පැවසුවේ ගිනි තබා ගැනීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. ගිනි තබා ගන්නා අවස්ථාවේ සිද්ධිය දුටු කාන්තාවක් එය අප වෙත මෙසේ පැහැදිලි කළා. ඇතුළේ ඉඳලා එළියට එනකොට මේ ඒ කෙනෙක් පුච්චගෙන ඉන්නවා දැක්කා. මේ ගින්දරපත් වෙන කකුල් වල ඇඟේ හැමතැනම ගෝණියක් දැම්මට පස්සේ තමයි වතුර හැම ගෙනත් දැම්මට පස්සේ තමයි නිමුනේ. පොලිසියෙන් එමෙ ඇවිත් හිටියා. සෙනඟ ගොඩක් ඇවිත් හිටියා. ඊට පස්සේ ට්‍රීවිල් එක ගෙනලා ට්‍රීවිල් එකට දාලා අරන් ගියා. සාගරා බක්සේ ගැන මොනවා හරි කිව්වා. මම ටිකක් ඈතින් හිටියේ. එච්චර තමයි. තුවාලකරු මෙවන විට හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝහල් පොලිසිය සඳහන් කළා. තුවාලකරුගේ තත්ත්වය පැහැදිලි කළ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා. දැනට සුළු වේලාවකට ප්‍රථම ඉතා අසාධ්‍ය ලෙස පිළිස්සුමට ලක් වූ රෝගියෙක් රෝහල් ගත කරනු ලැබුවා. සාමාන්‍යයෙන් දැනගන්න තිබෙන ආකාරයට අනුව ඉන්ධන නිසා ඇති වූ පිළිස්සුම් මෙහිදී මේ රෝගියාගේ ශරීර පෘෂ්ඨයෙන් 90%කට වැඩි ප්‍රමාණයක පිළිස්සුම් ඇති වෙලා තියෙනවා බරපතල ගණයේ. දැනට අපගේ කාර්ය මණ්ඩලය ඔහුගේ තත්ත්වයේ අසාධ්‍ය තත්ත්වයේ සැලකිල්ලට අරගෙන අවශ්‍ය කරන ලබන ප්‍රතිකාර කරමින් සිටිනවා.